ගොඩක් අය Apple Samsung watches ගන්න කාලේ ඇයි මම මේ Casio G-Shock watch එකම තෝරගත්තේ. ඉතින් මේ තියෙන්නේ Casio G-Shock GBD 200 කියන watch එක. ඉතින් ඔයාලා බලන්න ඇති මම tech reviewer කෙනෙක් වෙලත් ඇයි මේ වගේ watches ම use කරන්න කියලා. ඇත්තටම මම කැමති නෑ තවත් phone එකක් වගේ watch එකක් මගේ අතේත් බැඳගෙන ඉන්න. හැබැයි මම ගොඩක් travel කරන bike වල වාහන වල එහෙ මෙහෙ යන කෙනෙක්. ඒ වෙලාවල් වලට call එකක් message එකක් ආවම කොයි වෙලෙත් phone එක ඇදලා දින්න බෑනේ. අන්න එතනදී තමයි මේ watch එක මට තියෙන හොඳම option එකේ කියලා තේරුනේ. මේ G-Shock watch එක Casio ලගේ normal G-Shock එකක් වගේ තිබුණට මේකත් simple smart watch එකක්. මට මේකෙන් phone එකට එන ඕනම notification එකක් real time බලා ගන්න පුළුවන්. ඒ වගේම step tracker වගේ features උත් මේකේ තියෙනවා. මේකේ තියෙන screen එක නම් අපිට touch කරන්න බෑ වුණාට මේ buttons use කරලා අපිට මේක phone එකට connect කරගෙන කිසිම ප්‍රශ්නයක් නැතුව use කරන්න පුළුවන්. අනිත් එක තමයි ඉතින් G-Shock use කරන අය දන්නවා මේ watches කොච්චර durable ද කියලා. මේවා ඉතින් වතුර මඩේ ඕනම තැනක අපේ වචන වලින් කියනවා නම් මේ watches පට්ට ගහන්න පුළුවන්. මේකේ තියෙන විශේෂම දේ තමයි මේකට තියෙනවා 2 years battery life එක. අනික තමයි මම දන්න කාලේ ඉඳලම automatic mechanical digital watches වල මාරම ෆෑන් කෙනෙක්. මගේ ලොකු ඩ්‍රීම් එකක් තියෙනවා කවදා හරි ලොකු watch collection එකක් හදාගන්න. මම ඒක දැනටමත් Casio වලින් පටන් අරගෙන තමයි තියෙන්නේ. දැනට මම ළඟ තියෙනවා අපි දැන් කතා කරමු Casio G-Shock GBD 200 watch එක, Casio A68 gold color එකක් වගේම Casio MD 502 එකක්. මේ watch එක නම් මටත් වඩා සෑහෙන්න වයස watch එකක්. මේක manufacture කරලා තියෙන්නේ 1980ත් 85ත් අතර කාලේ. කවදා හරි ඉතින් මේ watch collection එකට Rolex Omega වගේ luxury brand එකතු කරන එක තමයි මගේ goal එක. ඉතින් smart watch එකකට වඩා මේ වගේ watch එකක් වෙයා කළාම ඔයාව ඕනම තැනක highlight වෙලා පේනවා. ඔයාගෙත් කැමතිම watch brand එක වගේම ඔයාලගේ තියෙන watch එකේ photo එකක් පහලින් comment එකක් දාන්න.